එක්සෑම් එකෙන් පස්සේ අපි ආයෙ හම්බ වෙන්නේ නැද්ද? අනේ මන්ද. මම නම් හිතුවේ එක්සෑම් එකෙන් පස්සේ අපි ආයෙ හම්බ වෙයි. නෑ ඉතින් හම්බෙයි. හම්බෙනකොට හායි කියලා පටන් අරගෙන බායි කියලා ඉවර කරමු. ආයෙ ඔයාට නම් පුළුවන් මේ හම්බුනාම හායි කියලා පටන් අරගෙන බායි කියලා ඉවර කරන්න. ඒත් මට එහෙම බැරි වුණා. සාර ඇත්තටම තමුසෙට පිස්සුද කියනවද? ඔයා මට ආදරෙන් කතා කරේ බොරුවට සෑග. මන් දුන්න චොක්ලට් කෑවේ මට ලියුම් ලියන්න හැදුවේ බොරුවටද? ඔයාට පිටින් පේන්නේ මං ඔහේ කියවන කොල්ලෙක් වගේ දඟලන කෙල්ලෙක් වගේ වෙන්නේ නැති. ඒත් මං ඔයාට ලං උනේ අවංකව. මේක විහිළුවක් නෙමෙයි. ඔයා මාව පාවිච්චි කරේ පින්කිව රිද්දන්න සෑගේ.